දවසක් ඔයාලා හැමෝටම ඉතින් අද ටිකක් වෙනස් ආකාර වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට බෙදාගන්නේ මොකද මේ හෙයා ඩොනේෂන් එක කරගත්ත විදිය. හරි මම දැන් මේ මාර්ගම කැන්සර් ටෙස්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට ලොකේෂන් එක මම පොඩ්ඩක් පෙන්නන්න. මෙතන තමයි තැන. ඔයාලා එන්න ඕන මාර්ගමට ඇවිල්ලා හොස්පිටල් රෝඩ් එකේ යවන හරිය. හරි යාළුවනේ හෙයා ඩොනේෂන් එකේ වැඩේ නම් හරි මේ ඩොනේෂන් එක කරාට පස්සේ මේක තමයි තත්ත්වය. එයාලා තව දෙයක් වලට කියන්න ඕනේ මේ මම පොඩ්ඩේ ගත්ත ගමන් මම හෙයා කට් එකක් මුකුත් දාලා නැහැ තාම. දැන් හෙයා කට් එකක් දාගෙන යනවා. මම මේ පිරිවිලමාර විශේෂයෙන් කියන්නේ ඔයාලා යනවා නම් හෙයා ඩොනේෂන් එකක් කරන්න. එයාලා එතනින් ඔයාලට හෙයා කට් දාලා දෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා සරෝන් එකකින් එළියෙන් තමයි ඒක කරගන්න ඕන. මේ තියෙන්නේ මගේ පොඩ්ඩේ ගත්තා. හෙයා කට් මුකුත් දාලා නැහැ දැන්. මගේ කොටටම කන්න උනා අවශ්‍ය ප්‍රමාණය වගේම තමයි තිබ්බේ මගේ. ගාහන්ට වගේ තිබ්බේ කොණ්ඩේ. මගේ අර කොණ්ඩේ ක්ලියර් ඉඳ. ඉතින් හෙයා කට් එකක් දාගෙන යනවා. අර ඉතින් පොඩි හෙයා කට් එකක් දාගෙන ආවා ගිහිල්ලා මොකද එයාලා ඒක ගත්ත විතරයි අතනින් ආයේ එයාලා කට් ගහලා දෙන්නේ නැහැ මුකුත්. මම සරෝන් එකට ගිහලා පොඩි හෙයා කට් එකක් දාගෙනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ හෙයා ඩොනේෂන් එක උනේ. යාළුවනේ ඔයාලටත් පුළුවන් මේ පිළිවෙලට ඔයාලට හෙයා ඩොනේෂන් එකට යන්න. තරම් පිළිකාර විගියේගේ යහපත වෙනුවෙන් හෙයා ඩොනේෂන් එකට යන්න ඔයාලටත් ආසාවක් තියෙනවා. මේ මම කියපු පිළිවෙලට ඔයාලට විශ්වාසන්ත විදිහට ඒ දේ කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි ඉදිරියේදී ලස්සන වීඩියෝ ටිකකින් හම්බ වෙමු. ඉදිරියේදී මේ කොණ්ඩේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දිග කොණ්ඩේ ආයේ හම්බ වෙන. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම කාලයක් තිස්සේ ආශාවෙන් බලාගෙන හිටපු ආශාවක් තමයි ඉස්තුනේ. හෙලෝ කොහොමද? සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ටිකක් වෙනස් ආකාර වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මොකද මේ හෙයා ඩොනේෂන් එක කරගත්ත විදිය. ඉතින් මේ දේ මම වීඩියෝ එකක් ආශ්‍රයෙන් ඔයාලට ගේන්න හිතුවේ. ඔයාලටත් අසරණ පිළිකා රෝගියෙක්ගේ යහපත වෙනුවෙන් හෙයා ඩොනේෂන් එකට යන්න ආශාවක් තියෙනවා නම් ඒ දේ විශ්වාසන්ත විදියට මම කරගත්ත විදිය ඔයාලව දැනුවත් කරන්න සහ ඔයාලටත් ඒ දේ උපකාරයක් වෙයි. ඒ කාර්ය නිවැරදිව සහ විශ්වාසන්ත විදියට කරගන්න. ඒ හින්දා තමයි ඒ අරමුණ පෙරතරි කරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම කොණ්ඩේ වවන්න අරන් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මගෙත් ලොකු ආශාවක් තිබ්බා හෙයා ඩොනේෂන් එකට යන්න. ඉතින් ඒ ගැන හොය හොයදී තමයි මට මේ ආයතනය ගැන දැනගන්න ලැබුණේ. මේ ආයතනයේ තියෙන්නේ යාළුවනේ මහරගමට යන්න ඕන අපි. තව පොඩ්ඩකින් අපොයින්ට්මන්ට් එක 12යි කාලට වගේ තියෙන්නේ. ඉතින් මම ඒ දේ කරගත්ත විදිය සහ මුලින් ඉඳලා මම කොහොමද අපොයින්ට්මන්ට් එක දාලා ඒ වැඩ ටික කරගත්තේ කියන කාරණේ මේ වීඩියෝ එකෙන් අලත් එක්ක බෙදා ගන්නවා. අපි මුලින්ම බලමු මම අපොයින්ට්මන්ට් එක දාපු විදිය සහ ඒ කාරණා කරගත්ත විදිය. එතකන් අපි දැන් ලේස්ති වෙලා බස් එක ගන්න යනවා. හයිවේ බස් එකේදී සෙට් එකම බලන්න කොහොමද මම අපොයින්ට්මන්ට් එක දාගත්ත විදිය සහ ඒ කාරණා ටික. හරි වීඩියෝත් එක්ක එකතු වෙන්න. Barrier Avenue.
හරි. ඔතම මුලින්ම කරේ යාලගේ පේජ් එකක් තියෙනවා මේ Facebook එකේ. පේජ් එකෙන් මම පේජ් එක ඔයාලා දාන්න මේ සයිට් එකේ ඉඳ contact number අරගෙන යාළුවා මුලින්ම කතා කරා. කතා කරාට පස්සේ auto generate voice එකක් එනවා ඔයාලට. ඒ voice එකෙන් කියනවා කොහොමද වැඩේ කරගන්නේ කියලා. මම මේ අපි දැන් ඔයාලට පෙන්නන විදිහට ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ voice එකෙන් දෙන number එකට WhatsApp message එකක් දාන්න එයාට donation එකට යන්න අවශ්‍යයි කියලා. පස්සේ එයාලා එවනවා link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට තියෙන්නේ දෙන්න ෆෝම් එක ෆිල් කරන්න ඔන්ලයින් තියෙන්නේ. ෆිල් කරලා මේක සාමාන්‍යයෙන් බුක් වෙච්ච තියෙනවනේ. මාස 8 මාස 2 3 හෝ 5 වුණත් යන්න පුළුවන් ඩොනේෂන් එකට යන්න. ඒ තියෙන ලිස්ට් එකේ තියෙන වේටින් ලිස්ට් එකක් තියෙනවා. ඒ අවස්ථාව අනුව තමයි ඔයාලට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ ෆෝම් එක පුරවලා ඔය අදාළ මාසෙ තෝරගෙන ටයිම් එකක් තෝරගෙන අදාළ දවසට යන්න තමයි තියෙන්නේ. මේ අද මම යනවා වගේ ඒ විදිහට තමයි මට ඉදි කරගන්න තියෙන්නේ. මම ඒ විදිහට තමයි මුලින්ම අපොයින්ට්මන්ට් එක දාගත්තේ. හරි මම දැන් මාර්ගම කැන්සර් ට්‍රස්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට ලොකේෂන් එක මම පොඩ්ඩක් පෙන්නන්න. මෙතන තමයි තැන. ඔයාලා එන්න ඕන මාර්ගමට ඇවිල්ලා හොස්පිටල් රෝඩ් එකේ යනවා හරි. ඉතින් එන්ට්‍රන්ස් එක හොස්පිටල් රෝඩ් එකේ යනවා. ඇවිල්ලා මොකදුරක් ඇවිල්ලා වගන්න බලන්න කැන්සර් ට්‍රස්ට් එක කොහෙද කියලා අහන්න. හරි ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා. මේකේ අර රූට්ස් ටිකක් තියෙනවා. මෙයාලා ෆෝන් එක ගනිද්දි සාමාන්‍යයෙන් බලන මම ඒදී කියන්න ඔයාලට පොඩ්ඩක්. පළවෙනි එක තමයි ඔයාලා කොණ්ඩේ ස්ට්‍රික් කරලා තියෙනවා නම් මෙයාලා ගන්න නැහැ. ඒ වගේම ඔයාලගේ කොණ්ඩේ කලර් කරලා ටින් කරලා ඒ වගේ තියෙනවා. ඒ ගන්නෙත් නැහැ. එයාගේ තියෙනවානේ ෆොටෝ කරන්න. ෆොටෝම ගන්න වේද? ඒකම තමයි ඔයාලගේ කොණ්ඩේ ටිකක් ක්‍රේල් නම් ගොඩක්ම ක්‍රේල් නම් ඒ ගන්නෙත් නෑ මෙයාලා. මගෙත් එයාගේ ටිකක් ක්‍රේල්. මම ඔයාලට ෆොටෝ එකක් දාන්න මේ පැත්තකින්. මම කලින් කොණ්ඩේ කඩලා ගහපු කොණ්ඩේ ගොඩක්ම ක්‍රේල් නම් ඒ ගන්නෙත් නෑ මෙයාලා. මේ කාරණා ටික තමයි ඉතින් කියනවා ඔයාලා කොණ්ඩේ පිරිසිදුව අරගෙන ඉන්න ඉද්දි එන්නොත් පුළුවන් ඔයාලට සාර්ථක වැඩේ කරගන්න. හරි අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට වීඩියෝ එකක් ගන්න ගමන් මම තනියම අතාවේ අයියත් එක්ක එන්න හිටියේ. ඉතින් ඒක තමයි ඇවිල්ලා ඉන්නවා. ඒරියා එක. මෙතන. ඔය කට්ටිය එනවා. මේ අපොයින්ට්මන්ට් එක නම් තව ටික වෙලාවක් තියෙනවා යන්න. අපි බලමු 10ට තමයි පටන් ගන්නවා. Loko. Ya utar dengan dah. Ya utar dengan dah.
කැන්සර් සායකයට මොනවගේ සංචාරය අපේ රටේ ආරම්භ කළ ප්‍රෝග්‍රෑම් එකක් තමයි. ඉතින් මම උද්‍යානවල කියලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා. උපයාසන යන්න. ඒකේදී විශ්වාසවන්තයෙකුට කරගන්න පුළුවන් තමයි ආරම්භයේ ඉඳලා දැනගන්න ලැබුණේ Facebook කරා. ඉතින් කතා කරලා ඒක කරලා මාස 7ක් වගේ ඉස්සේ බලගෙන ඉන්න ආසාවෙන් ඉතින් අද දවස් ගාන උඩක් සතුටුයි මම බලගෙන යන කියන්නේ ඔයාලට යාදවේෂන් එකට යන්න ආශාවක් තියෙනවා. හොඳම දැන් තමයි අපි යන්නේ අසරස් කියන්නේ. ඒ මම ආශාවක් ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී සියලු පිළිගන්නේ සුබ. හරි යාළුවනේ එයා ඩොනේෂන් එකේ වැඩේ නම් හරි මේ ඩොනේෂන් එක කරාට පස්සේ මේක තමයි තත්ත්වේ. එයාලා තව දෙයක් වලට කියන්න ඕන මේ මම කොණ්ඩේ ගත්ත ගමන් මගේ මම හයකට එකක් මුකුත් දාලා නැහැ තාම දැන් හයකට එකක් දාගෙන යන්න මම මේ පිරිවිලමාට විශේෂයෙන් කියන්නේ ඔයාලා යනවා නම් එයා ඩොනේෂන් එකක් කරන්න එයාලා එතනින් ඔයාලට හයකට දාලා දෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා සරෝන් එකකින් එළියෙන් තමයි ඒක කරගන්න ඕන. මේ තියෙන්නේ මගේ කොණ්ඩේ ගත්තා හයකට මුකුත් දාලා නැහැ දැන් මගේ පොටටම කන්න උනා අවශ්‍ය ප්‍රමාණය වගේම තමයි තිබ්බේ මගේ ගාහන්ට වගේ තිබ්බේ කොණ්ඩේ මගේ අර කොණ්ඩේ ක්ලියර් වුණා. ඉතින් දැන් හයකට එකක් දාගෙන යනවා. ඔයාලා යනවා නම් හයකට දාන්න බලාගෙන යන්න එපා. එතනින් යාලා කොණ්ඩේ ගන්න එක විතරයි කරන්නේ. හරි ඉතින් පොඩි හයකට එකක් දාගෙන ආවා ගිහිල්ලා මොකද යාලා ඒක ගත්ත විතරයි අතරින් ආයේ යාලා කට් ගහලා දෙන්නේ නැහැ මුකුත් මම සරෝනේට ගිහලා පොඩි හයකට එකක් දාගෙනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ යා ඩොනේෂන් එක උනේ. යාළුවනේ ඔයාලටත් පුළුවන් මේ පිළිවෙලට ඔයාලට යා ඩොනේෂන් එකට යන්න. පිළිකා රෝගියෙක්ගේ අසරණ පිළිකා රෝගියෙක්ගේ යහපත වෙනුවෙන් යා ඩොනේෂන් එකට යන්න ඔයාලටත් ආශාවක් තියෙනවා. මේ මම කියපු පිළිවෙලට ඔයාලට විශ්වාසන්ත විදිහට එදේ කරගන්න පුළුවන්. රයිට් එහෙනම් අපි ඉදිරියේදී ලස්සන වීඩියෝ ටිකකින් හම්බ වෙමු. ඉදිරියේදී මේ කොණ්ඩේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දිග කොණ්ඩේ ආයේ හම්බෙන්නේ. අතර මට ගොඩක් සතුටුයි මම කාලයක් තිස්සේ ආශාවෙන් බලාගෙන හිටපු ආශාවක් තමයි ඉස්තුනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.